ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැම කෙනෙකුටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 2020 තරඟාවලියේ තුන්වන සහ අවසන් 2020 තරඟය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම මේ වන විටත් තරඟාවලියේ ජයග්‍රහණය වුන් සතු කොටගෙන තිබෙන්නේ පළමු තරඟ දෙකම ඉතාමත් විශිෂ්ටාකාරයෙන් ජයග්‍රහණය කරමින් එම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟයේ ජයග්‍රහණය ඉතාමත් වටිනා එකක් බවට පත් වුණා. ඒ ප්‍රධානම හේතුව ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 2026 2020 ලෝක කුසලානයට පෙර ආතුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන අවසන් 2020 ජාත්‍යන්තර තරඟයේ බවට පත්වන්නේ මෙම තරඟය. ඉතින් එම නිසාවෙන් ජයග්‍රහී මානසිකත්වයෙන් 2020 තරඟාවලිය වෙනුවෙන් ගමන් කරන්නට නම් ඔවුන්ට මෙම තරඟයේ ජයග්‍රහණය ඉතාමත් අත්‍යවශ්‍ය එකක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මේ ආකාරයට තිබෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු වන්නා වන ඒෂාන් මාලිංග පිළිබඳ දිගින් දිගටම අපි ඊයේ දිනේ වීඩියෝ එකේදීත් කතා කරා ඔබ සමගින්. ඉතින් කෙසේ වෙතත් දෙවන 2020 තරඟයේදී ඔහු ආබාධයකට ලක් වුණා පන්දු යවමින් සිටින අතරතුරදී. ඉතින් මේ නිසාවෙන් ඔහුගේ එම ආබාධය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ සිදු කිරීම වෙනුවෙන් ඔහු මේ වන විට කොළඹට රැගෙන වී තිබෙනවා. කෙසේ වෙතත් එම පරීක්ෂණ වලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටුව සඳහන් කොට තිබෙන්නේ ඔහුට අද දිනේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත තුන්වන 2020 තරඟය නිත්‍ය වශයෙන් මහිමු වන බවටයි. කෙසේ වෙතත් ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 2020 ලෝක කුසලානිය හිමි යනවාද නැද්ද පිළිබඳ තවමත් නිර වශයෙන් තීරණයක් ඔවුන් ගෙන නොමැති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙන්නේ. ඉතින් එම නිසාවෙන් මෙවර 2020 ලෝක කුසලානිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා නිත්‍ය සංචිතයේ ඒෂාන් මාලිංග රැඳී සිටිනවා. කෙසේ වෙතත් ඔහුගේ නම තවමත් ඉවත් කොට නැහැ. අද තරගයට ඔහු ක්‍රීඩා නොකරන නිසාවෙන් බොහෝ දුරට ප්‍රමෝද් මදුෂාන් හෝ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවට තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් කුමන හෝ සිදුවීමක් නිසාවෙන් ඒෂාන් මාලිංගට මෙවර 2020 ලෝක කුසලානයට සහභාගී වීමට හැකියාවක් නොලැබුණොත් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කිරීමට සිටින මීලම් ක්‍රීඩකයා බවට පත් තිබෙන්නේ ප්‍රමෝද් මදුෂාන්. එම නිසාවෙන් අද තරගයේදී ප්‍රමෝද් මදුෂාන්ට තරගයේ ක්‍රීඩා කිරීමට ලැබෙන අවස්ථාව වැඩි බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙන්නේ. ඉතින් මීට අමතරව දිගින් දිගටම පළමු සහ දෙවන 2020 තරඟ දෙකේදී ප්‍රහාරයකට ලක් වුණු ශ්‍රී ලංකා නිත්‍ය දඟපන්දු යවන ක්‍රීඩක මනිදු හසරංග අද තරගයට ක්‍රීඩා නොකරන බවට තමයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කොට තිබෙන්නේ. ඉතින් ඔහු වෙනුවට මහේෂ් තීක්ෂණව තරගයට ඇතුළත් කරන බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙන්නේ. ඉතින් එම නිසාවෙන් අද තරගයට බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකකින් යුක්තව ක්‍රීඩා කරන ඇති බවට තමයි සඳහන් වී තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු එසින් දැනගන්න අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හැම කෙනෙකුටම සුබ දවසක්.